දින කීපයක් තිස්සේ ශ්‍රී ලංකාවට එක දිගටම වර්ෂාපතනය ලැබෙනවා. ඒ වගේම නායයන්, ඒ වගේම ගම් වතුර තත්ත්වයන් පිළිබඳව අනවැකි අපිට අසන්නට ලැබෙනවා. මේ තත්ත්වයන් තුළදී අම්පාර දිස්ත්‍රික්කය මේ වන විට විශේෂයෙන්ම වැඩිම ආපදාවකට ලක් විය හැකි ප්‍රදේශයක් බවට පත්වෙමින් පවතිනවා. මොකද ගම් වතුර තත්ත්වය පිළිබඳව මේ වන විට අපිට කොයියම් විදියකින්වත් කියන්න බෑ කොයි විදියට ජල මට්ටම ඉහළයිද, කොයි විදියට ප්‍රදේශවල ජනතාව ආපදාවට ලක් වේද කියලා. ඒ තරමට ගැටලු සහගතයි මේ තියෙන කාලගුණ තත්ත්වය. කෙසේ නමුත් මේ වන විට සුරක්ෂිත කඳුරු වලට විශාල ප්‍රමාණයක් පවුල් ගිහිල්ලා සුරක්ෂිතව ආරක්ෂිත වෙන්න උන්ට ඉඩකඩ සලසා තිබෙනවා. අම්පාර දිසාපති චින්තක අබේවික්‍රම මහත්මයා ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරු, ග්‍රාම සේවකවරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් කටයුතු කරලා ඉතින් මේ කියන කාරණාත් එක්ක හෙට ඉඳලා පටන් ගන්න පැය ගණන අපි පැය 72ක් කියමු. මේ පැය 72 තුල සිදුවෙන්න පුළුවන් කාරණා බොහොමයක් තියෙනවා. සුළුසුලන් තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒකදී ගස් කඩා වැටලා විදුලිය විසන්ධි වෙන්න පුළුවන්. දිනකට දෙකකට වෙන්න පුළුවන්. ඒ වගේම අපිට කියන්නට තියෙනවා පානීය ජලය විදුලිය විසන්ධි වීම නිසා ලබා දෙන්න නොහැකි වෙන්න පුළුවන්. මේ කියන කරුණු කාරණා අවබෝධ කරගෙන විදුලිය විසන්දුනොත් නිවසේ ඔබට දුරකථනය අක්‍රිය වෙන්න පුළුවන්. ඒක නැවත අපි ආරෝපණය කරගෙන නැත්නම් ඒ වගේම අපි නිවසේ ආලෝකයට සුදුසු පහනක් හෝ නැත්නම් අපිට විදුලි පද්ධතියෙන් ආරෝපණය කළ හැටි මෙවලමක් අපිට නොතිබුණොත් ඒක ගැටලුවක් වෙන්න පුළුවන්. කොහොම නමුත් මේ කියන කාරණා සුළුවෙන් හිතන්න එපා. මොකද හෙට ඉඳලා අපිට ගන්න පුළුවන් තීරණ ගොඩක් අඩුයි. මාර්ග පද්ධතිය වැහෙනවා. එතකොට අපිට ගමන් බිමන් යන්න බැරි වෙනවා. ඒකින්ද විදුලිය, ජලය, ඒ වගේම වියලි ආහාර අපේ නිවසේ තිබිය යුතුයි. දින කිහිපයකට ඒ සඳහා සූදානම් වෙන්න ඕනේ. හෙට උදෑසනම ඔබ ඒ සඳහා කටයුතු කරන්න. එතකොට අපි ගත්තොත් එහෙම ඉදිරි කාලය තුලදී ඔබ ඔබේ නිවසේ මේ මොහොතේ නිදාගන්නේ කඩන් වැටෙන්න තියෙන ගහක් ළඟ තියෙන කාමරයක නම් ඔබ නිරන්තරයෙන්ම අවධානය යොමු කරන්න. කොයියම් මොහොතක හරි ඔබ නිදා සිටින විට රාත්‍රියේ ගහක් එම ගහ කඩන් වැටුනොත් නිවසට හානි වෙන්නේ ඔබට. ඒ හින්දා නිවස අසල අනාරක්ෂිතයි කියලා හිතන ගහක් තියෙනවා නම් එම කාමරයේ සුලන් තියෙන අවස්ථාවේ රැඳී සිටින්නට එපා. ආරක්ෂාකාරී වෙන්න අවධානය යොමු කරන්න. මොකද යමක් වුණාට පස්සේ අපිට කතා කරලා වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ආපදා තත්වයකදී අපිට ගන්න තියෙන තීරණය තමයි අපේ ජීවිත ආරක්ෂිත කරගන්න එක තමයි ප්‍රථම අධීර වෙන්නේ. ඉතින් ග්‍රාමසේක මහත්තයා වෙන්න පුළුවන්, තව රජයේ නිලධාරීන් වෙන්න පුළුවන්. ඔබට ආරක්ෂිත තැනකට යන්න කියනවා නම් එම තීරණයට ඔබ මූලිකත්වය ලබා දිය යුතුයි. මොකද ඔබට යම් කිසි හානියක් නොවෙන්නට තමයි ඕන්නේ තීන්දුව తీරන ගන්නෙ. ඒ වගේම ඔබ යම් ස්ථානයකට කඳවුරකට හෝ කොහාට යනවා නම් ඔබගේ වටිනා කියන දේවල්, හැඳුරුම්පත්, එතකොට වටිනා ලියකියවිලි මේ සියල්ලම සුරක්ෂිතව තබා ගන්න පුළුවන් ක්‍රමවේදයක් සකස් කරගන්නට ඕනේ. මොකද යම් කිසි විදියකින් මේ හානිය සිදු වුණොත් ඔබට ඒ වටිනා ලියකියවිලි අහිමි වුණොත් ඔබට ඊළඟ ජීවිතය ගත කරන්න ගැටලු සහගතයන් එන්න පුළුවන්. ඉතින් ඒ කියන කාරණාත් එක්ක තවත් ඔබට හිතෙන්න පුළුවන් අපි මේවයින් සන්නද්ධ වෙන්න ඕනේ කියලා. ඒ කියන කාරණාත් එකතු කරගන්න මේ මොහොතේදී ඉදිරි පැය 72 තුල අපිට කියන්නට බෑ මේ රටේ කොයියම් ප්‍රදේශයක කොයියම් විදියකට ගැටලුවක් ඇති වේද කියලා. දැනට දැනෙන විදියට අපිට සුලන් තත්ත්වයන් දැනනවා. අපිට අඩ්ඩාල කියන ප්‍රදේශයෙන් නිවාස 5ක වහලවල් ගලවගෙන ගිහිල්ලා තියෙනවා. ඒ වගේම බොලිවේරියන් ගම්මානයේ පවුල් 100ක් මේ වෙනකොට හින්දු පාසලක නවාතැන් ගෙන තියෙනවා. එතන 207ක් වගේ පිරිසක් මේ මොහොතේ සිටිනවා අපිට ආරංචි වෙනවා. ඒ වගේම නිවාස කීපයක් 20කට වැඩි ප්‍රමාණයක් යට වෙලා තියෙනවා. ඒ වගේම තවත් තොරතුරු ගලාගෙන එනවා.
මේ පිළිබඳව ඇතිවෙච්ච ගැටලු සම්බන්ධයෙන්. ඉතින් තමාර වලට ඔබ හිතුවක්කාරී වෙන්න පුළුවන්. කවුරුත් කියන දේ අහන්න නැතුව යම්කිසි ජලයේ ගසාගෙන යන සැඩපහරකින් ගොඩ වෙන්නට යන්න පුළුවන්. ඒක දෙපාරක් හිතන්න. මොකද වෙනදා වගේ නෙවෙයි. අද අපේ තියෙන සැඩපහරවල් මේ තියෙන ක්‍රමවේදය ගොඩක් වෙනස්. භූමිය වෙනස්. එදා වගේ නෙවෙයි. ගොඩ කරලා භූමිය වෙනස් කරලා මිනිස් ක්‍රියාකාරකම් වලින් විශාල හානියක් කරපු ප්‍රදේශයක් බවට පත් වෙලා තියෙන විශේෂයෙන් අම්පාර ගත්තොත් එහෙම. ඉතින් ඒකින්ද නිරන්තරයෙන්ම ඔබේ දරුවන් ගැන ඔබේ ජීවිත ගැන අවධානය යොමු කරන්න. දෙවෙනි කාරණය තමයි ඔබේ නිවසට අවශ්‍ය වියලි ආහාර යම් ප්‍රමාණයක් තබා ගන්න. ඒ වැදගත් වෙනවා. ඒ වගේම ඔබට විශේෂ කාරණයක් තියෙනවා කියන්නට ඔබ යම් විදිහකින් ඔබට විදුලිය විසන්දු වුණොත් ඒ කියන කාරණා නැවතත් අපි කියන්නේ ඒකට විකල්ප විසඳුම් සොයාගත යුතුයි දින කිහිපයකට. කොහොම නමුත් ඉදිරි පැය කිහිපය අපිට සුළුවෙන් හිතන්නට බෑ. ඒකින්ද යම් ආපදාවක් වෙන්නේ ඉස්සෙල්ලා ඔබ කලින් හිතලා තීරණ ගන්නවා නම් ඊටමත් වැදගත් කියන එක තමයි අපි ඔබට කියන්නේ. ඒ වගේම කිව යුතු යමක් තියෙනවා. ඔබ ගම් වතුර තත්ත්වයන් නැති වෙලා තියෙන අවස්ථාවන්හිදී ඔබ කුඩා දරුවන් රැගෙන ගම් වතුර නැරඹීමට යනවා. ඒ ගම් වතුරේ බැහැලා ඔවුන් සමග විනෝද වෙනවා. හැබැයි මෙහි තියෙන විශේෂත්වයක් තියෙනවා. යම් කිසි විදියකින් මේ ගම් වතුරේ සර්පයන් ගහගෙන එන්න පුළුවන්. එවිට අනතුරු වෙන්න පුළුවන්. ඒ වගේම අපිට හිතා ගන්න බැරි එක කාරණයක් තියෙනවා. මේ ගම් වතුර ගලාගෙන එන්නේ මහා ජනපද රාශියක් පහු කරගෙන. ඒතර විශාල විස බීජ කන්දරාවක්. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම අපිට තියෙන ඩැමේජ් වලවල් කොච්චර තියෙනවද මේ ජනපදේ පුරාවට. ඒ තියෙන සියල්ලේම තියෙන දේවලුත් එක්ක තමයි මේ ගම් වතුර එන්නේ. එතකොට ඔබේ කුඩා දරුවන් රැගෙන ජලයේ බැහැලා විනෝද වෙනකොට සිදුවෙන එක කාරණයක් තමයි ඔවුන්ගේ කුඩා තුවාලයක් හරි තිබුණොත් විස බීජයක් යන්න පුළුවන්. ඉතින් මේ දරුවන්ට හානියක් වෙන්න පුළුවන්. මේ කියන කාරණා ගැන අවබෝධයක් ඇතුව ගම් වතුර බලන්න යන්න. මොකද අනාරක්ෂිත තැන්වල රැඳෙමින් කටයුතු කරන්න එපා. ඒ කියන කාරණා ඉතාමත් වැදගත්. ඔය ගම් වතුර බලන්න යන වෙලාවේදී ආපදාවක් ඔබ සිදු කරගන්න පුළුවන් කියන කාරණේත් අප මතක් කර දෙන්න කැමතියි. එහෙමනම් ඔබ සුරක්ෂිත විය යුතුයි. ඔබට කිසිදු අනතුරක් සිදු නොවිය යුතුයි. ඔබේ පවුලේ අය, ඔබේ දරුවන් ඉතාමත් සුරක්ෂිතව හෙටත් තව ඉදිරියටත් ජීවත් වෙන්න වරම් වාසනාව තියෙන්න ඕනේ. කිසිම කෙනෙකුට අනතුරක් වෙන්න එපා කියන එක තමයි අපේ කන ප්‍රාර්ථනය. බොහොම ස්තුතියි.